හරි ඒ පාඩමකදී මතක් වුණේ ඉස්සරහට AI භාවිතා කරලා ડોක්ටර්ස්ලාට කලින් සමහරට ඕගොල්ලන්ගේ ලෙඩ හොයාගන්න පුළුවන් වෙනවා. ඒක ඕගොල්ලන් මෙඩිකල් රිපෝට්ස් ඒගොල්ලෝ ඔක්කොම ඇනලයිස් කරලා ඒගොල්ලන්ට පුළුවන් සාමාන්‍ය මිනිස්සෙක් ඇහැට ක්ලික් කරන්නේ නැති රටාවෙම අඳුර ගන්න. ඒගොල්ලෝ රිපෝට් කරලා තියෙනවා. මේකෙන් කියන්නේ ඉස්සරහට ડોක්ටර්ස්ලා නැති වෙනවා එහෙම මොනවාක්වත් කියලා. මේ කියන්නේ ඉස්සරහට AI සහ මේ ડોක්ටර්ස්ලා මෙඩිකල් ෆීල්ඩ් එක ඔක්කොම එකට එකතු වෙලා ඔක්කොම එකට වැඩ කරනවා කියලා. කියන්නේ මේක මෙඩිකල් සෙක්ටර් එකට විතර නෙමෙයි මේක ඉස්සරහට හැම සෙක්ටර් එකකම බලපානවා. ඉතින් අලුත් දෙයක් එද්දී අපි මේ දේ ඉගෙනගෙන අප්ඩේට් වෙන්න ඕනේ. හැම දෙයකම හොඳ සහ නරක දෙපැත්තක් තියෙනවා. පීයක් වගේ බෙල්ල ගවන්නත් පුළුවන්, එල්ල කපන්නත් පුළුවන්. හැම දෙයකම හොඳ දේ ඉගෙනගෙන අපි අපේ වැඩේ කරගන්න ඕනේ. AI ඉගෙන ගත්තේ නැත්නම් ඉස්සරහට දියුණු වෙන්න පොඩ්ඩක් අමාරුයි කියන්නේ. ඒ වගේ ඔයගොල්ලෝ ඉගෙනලාට මේ පොඩ ඉගෙන ගන්න. දැන් මේව ඉගෙන ගන්න අය ඉස්සරහට ගේමක් ගහයි. ඉගෙන ගන්න නැති අය එක තැන පල්ලේ. මොකද මේක මාර වේගෙන් දියුණු වෙගෙන යන ෆීල්ඩ් එක. අන්න ඒ වගේ තමයි ඉස්සරහට ડોක්ටර්ස්ලා AI ඉගෙන වැඩ කරලා සාමාන්‍ය මෙඩිකල් ෆීල්ඩ් එක මාර ඉතින් ඉස්සරහට දියුණු වෙන්න පුළුවන්. අර මෙඩිකල් ෆීල්ඩ් එක විතර නෙමෙයි හැම ෆීල්ඩ් එකක්ම. දැන් මේ අවුරුදු කීපය ඇතුළත වුණොත් මේ AI නිසා මාර දියුණු වීම තාක්ෂණ ලෝකෙ. ලංකාව සාමාන්‍ය නිවුස් එන්නේ නැහැ. අපි ඒක හොය බලන්න ඕනේ. මේ වගේ දේවල් සාමාන්‍ය තියෙනවා. ඒ දේවල් බලලා ඉගෙන ගන්න. හරි.